බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. ද්විතීක අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට අද රැස් වූ කැබිනට් මණ්ඩලය සිය අනුමැතිය ලබා දී තිබෙනවා. කෘෂිකාර්මික හා කර්මාන්තාංශයේ තරුණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීමේ ණය යෝජනා ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. ශ්‍රී ලංකාවේ ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රධාන සැලැස්ම ක්‍රියාවට නැන්වීමට අනුමැතිය හිමි වෙයි. මහියංගනය මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අද රැස් වූ කැබිනට් මණ්ඩලය සිය අනුමැතිය ලබා දී තිබෙනවා. රජයේ පාසල්වල ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය රුපියල් මිලියන 2010.5 ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026-2029 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වෙයි. පාසල් සිසුවියන් සඳහා සනීප ආරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩි දියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම අනුමැතිය හිමි වෙයි. යාපනය දිස්ත්‍රික්කයේ කුරිකට්ටුවාන් ජැටිය වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මුද්‍රණ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන RAPK ජයරත්න මහතා රජයේ මුද්‍රණාලාධිපති තනතුරට පත් කිරීමට අනුමැතිය හිමි වෙයි. 2026 මාර්තු 23 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය සේවා, අර්ධ සුපෝකභෝගී සේවා, සුපෝකභෝගී සේවා සහ අර්ධ සුපෝකභෝගී සේවා බස් ගාස්තු 12.19කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී අනුමැතිය ලබා දී තිබෙනවා. QR කේතය පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන වේගවත් කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. ආපද අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම සඳහා ආධුනික ගුවන් විදුලි හදිසි සංනිවේදන ජාලයක් ස්ථාපනය කිරීම පිණිස ජපාන රජයේ සහාය ලබා ගැනීමට ගිවිසුමක් අත්සන් කිරීමට අනුමැතිය හිමි වේ. බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.